Hi ළමයි ඔයාලා හැම දිනාටම ඉතින් ඔන්න මම අද දවල් මගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඉතින් වෙනදට නම් ඇත්තටම මට දවල්ට වැඩ කරන්න වෙලාවක් නැහැ. අද ලොකු දුව ගෙදර ඉන්න නිසා අද ඉතින් මම වැඩ ටිකක් කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් බබාලට කවලා එයාලා දෙන්නවා චුට්ටක් බලා ගන්න කියලා තමයි මම මේ ෆ්‍රොක් එක ගොතන්න ගත්තේ. ඉතින් ඇත්තටම ඊයේ රෑ ටිකක් මේකේ මම ගොතා ගත්තා. ඉතින් වැඩ ඉවර කරගන්න බෑ ළමයි ටිකක් රෑ වෙනකන් වැඩ කරා. මෙයාලා නිදාගත්තට පස්සේ තමයි ඉතින් මම පොඩ්ඩක් හරි වැඩ කරගන්නේ. ඉතින් මේ දැන් ගොතන ෆ්‍රොක් එකේ මම වැඩ ඉවර වෙලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ බලන්නකෝ ඊයේ මට ගොතා ගන්න පුළුවන් උනේ මෙන්න මේ කොටස විතරයි. මේ බලන්න මේ ෆ්‍රොක් එකේ හොඳට පෑඩ් එක එහෙම තියෙනවා. ඉතින් මේකේ වැඩ ඉවර කරලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැබැයි ළමයි මම ඔයාලට පෙන්නන්නම් මගේ ගාව තියෙන අයිටම් කීපයක්. මේ බලන්නකෝ මම කලිනුත් මේක වීඩියෝ එකකින් ඔයාලට පෙන්නවා. මෙන්න මේ ලස්සන ෆ්‍රොක් එක හොඳ ෆෙයාඩ් එකක් තියෙන මේ ෆ්‍රොක් එක. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන හැට්ස් තියෙනවා. මේ බලන්නකෝ මේ වගේ ලස්සන හැට්ස් තියෙනවා. ඔයාලා කැමති විදියට මේක ගර්ල්ස් බොයිස් විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ සෙට් එකේ මම කලින් කිව්වා වගේ මේ බලන්නකෝ හරිම ලස්සන කියුට් හැට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ චූටි ප්ලෑන්ට් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ලස්සන ෆ්‍රොක් එකකට ඇඩ් වෙනවා. බලන්න හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම මෙන්න මේ සෙට් එක ගැන කතා කරොත් මෙන්න මේක බොයි සෙට් එකක්. මේක ඕනම් ඔයාලට අරගෙන පෙන්නන්නම් ළමයි. මේ තියෙන්නේ ෂූස් දෙක. මේකේ හොඳට පතුල දාලා හදලා තියෙනවා. මේ තියෙන්නේ හැට් එක. හරිම ලස්සනයි නේද? ඉතින් මේ තියෙන්නේ ඒකේ ඇඳුම ළමයි. ඔයාලට පේනවා ඇති මේ තියෙන ඇඳුම. ඔයාලා දන්නවා මේ පිටිපස්සට කතිරේන මේ ඇඳුම. ඉතින් මේකට අපි යටට ටී-ෂර්ට් එකක් තමයි ඇඩ් කරන්නේ. ටී-ෂර්ට් මම මේ වෙනකොට මහන්න මගේ යාළුවෙක්ගේ ගාමන්ට් එකකට බාර දීලා තියෙනවා. ඉතින් තාම ලැබුණේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාලට මගෙන් මෙන්න මේ වගේ රවුන්ඩ් පාපිසි ලබා ගන්න පුළුවන්. ටී-ෂර්ට් යාන් වලින් කරන ලද රවුන්ඩ් පාපිසි. ඒ වගේම මෙන්න මේ වගේ හොඳ දෙකකින් යුතු ටෂල් පාපිසිත් ඔන්න ඔයාලට මගෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් අයිටම් D&O හැන්ඩික්‍රාෆ්ට් අපෙන් ලබා ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ටී-ෂර්ට් යාන් වලින් බෑග් තියෙනවා. මේකේ තාම වැඩ ඉවර නැහැ. ගෙදර හැන්ඩල් ඉවර වෙලා. ඉතින් ඔන්න මේ වගේ අයිටම් රාශියක්, ඒ වගේම පර්ස්, ඒ වගේ අයිටම් රාශියක් අපි කරගෙන යනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා ඕඩර් එකක් දාලා කැමති අයිටම් එකක් ලබා ගන්න. එහෙනම් ළමයි යන්න ආදරෙන් මතක් කරනවා මගේ නිෂ්පාදනත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මාව ෆලෝ කරන්න, මට ලයික් කරන්න, මට කමෙන්ට් කරලා ඔයාලා සියලුම දෙනා මට ශක්තියක් වෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ඕනෑම අයිටම් එකක් ඕගොල්ලෝ කැමති කලර්ස් වලින් ඕඩර් කරගන්න. ඔන්න මම ගිහින් එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දනදා සමිඳු පිහිටයි.